ඉතින් මේ තියෙන්නේ අපේ කිචන් රෙනෝවේෂන් වීඩියෝස් වල ෆයිනල් වීඩියෝ එක. මේ තියෙන්නේ ෆයිනල් ලුක් එක. මේක අපි ඔක්කොම ඉවර වෙලා ෆුල් වීඩියෝ එකක් තමයි මෙතන පෙන්වන්නේ. පැන්ට්‍රි කබඩ් ගන්න හැටි මේ වීඩියෝ එකේම ඊට පස්සේ අපි පෙන්නනවා. මුලින්ම පෙන්වන්න හිතුණා ෆුල් ෆිනිෂිං එක කොහොමද කියලා. ඔගොල්ලෝ දන්නවා කලින් වීඩියෝස් බැලුවා නම් අපි මේකට ඔක්කොම යූස් කරේ black gold white කියන තීම් එක. අපේ ගෙදර තියෙන්නේ black and white. ඉතින් අපි ඒකට කිචන් එකට පොඩි ලස්සනක් ගේන්න ඕනේ හින්දා වෙනසක් කරන්න ඕනේ හින්දා gold එකතු කරා. මොකද gold එකතු කරපුවාම පොඩි premium look එකක් එනවා. ඉතින් අපි ඒකටම ගැලපෙන ෆ්‍රිජ් එක වෙනස් කරා, බඩුත් ඔක්කොම ගත්තේ ඒ විදිහට. එතකොට එන ෆයිනල් ලුක් එක තමයි මේක. ඕගොල්ලන්ටත් ඒ වගේ එක තීම් එකකින් ගියා නම් අනිවාර්යෙන් ලස්සන කරගන්න පුළුවන්. අනිත් එක ලයිටිං වලින් තමයි ලොකුම වැඩේ වෙන්නේ. මොකද කොච්චර දේවල් කරත් ලයිටිං සරියට දාගත්තේ නැත්නම් ලස්සනක් නෑ. ඉතින් අපි ගොඩාක් ලයිටිං වෙනස් කරා. LED පටි දැම්මා, උඩින් එල්ලෙන ලයිට්ස් ගත්තා. එතකොට පැන්ට්‍රි කබඩ් ඇතුළට ලයිට්ස් දැම්මා. ඒ වයින් තමයි ලස්සන වෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති. අනිත් එක ගද්දි පොඩ්ඩක් ඩෙකරේෂන් බඩු දෙක තුනකුත් ගන්න ඕන. මේ වගේ ඇතුළ පේන කෑල්ලක් හදා ගන්න ඕන පැන්ට්‍රි කබඩ් වල. අපි ඒව ගොඩක් හිතුවා පැන්ට්‍රි කබඩ් වීඩියෝස් බලලා ඇතුළ පේන්න, ඒතර ඩෙකරේෂන් තියන්න කෑල්ලක්, ඇතුළේ පාට වෙන්න ඕනේ කොහොමද, උඩ පල්ල හැයන්න ඕනේ සමහරක් තැන්වල. නැත්නම් එකම විදිහට තිබ්බහමත් පොඩ්ඩක් අමුතු බෝරිං ගතියක් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහ තමා ෆයිනල් ෆිනිෂින් එක අපේ කිචන් එකේ. ඉතින් මේ විදිහට තමා කලින් තිබ්බේ. ඔක්කොම වැඩ ඉවර කරලා පැන්ට්‍රි කබඩ් ගහන්න කලින් මේ තියෙන්නේ ග්‍රැනයිට් එක ගෙනාපු විදිය. ග්‍රැනයිට් එකට අපිට ඔප්ෂන් දෙක තුනක් දුන්නා. ඉතින් අපි තේරුවේ ඒ පොඩි වයිරන් වගේ අපේ ටයිල් එකටත් ගැලපෙන තීම් එකක්. ඉතින් අපි පැන්ට්‍රි කබඩ් වල ගණන් අහලා ගොඩාක් අයගේ කොටේෂන් අරගෙන දිග පරල මැනලා අපිට ඕනේ විදියට ඕනේ ආකාරයට බඩු දාන්න පුළුවන් ඒවා ඔක්කොම අහලා බලලා කොටේෂන් ගොඩකින් මෙයාව තමයි අපිට ෆිට උනේ. මොකද මෙයා අපිට ගොඩක් හොඳට කතා කරලා අපේ වැඩේ හොඳටම සෙට් කරලා දුන්නා. ඉතින් මෙහෙම තමයි ඒගොල්ලෝ මුලින්ම මැනලා කරලා ඔක්කොම ගිහිල්ලා ටික කාලෙකින් පස්සේ තමයි මේක හදාගෙන ආවේ. මේ විදියට ගෙනල්ලා කෑල්ලෙන් කෑල්ල මෙතනට හයි කරා ඒගොල්ලෝ. ඉතින් දැන් ඔයගලන්ට පේනවා ඇති මේ ඇතුලේ පාට වෙනස්. අපි කලින් ෆිනිෂින් එකේදී පෙන්නුව පාට ගෝල්, මේකේ තියෙන්නේ ඔරෙන්ජ්. ඉතින් ඒකත් ඔයගලන්ට කියන්න හිටියේ අපි පාට කාඩ් එකකින් බලලා පැන්ට්‍රි කබඩ් බලන තැන සිලෙක්ට් කරපුවාම මේකේ මම හිතන්නේ මොකක් හරි yellow එක જાතියක් තමයි තිබ්බේ. ඒ yellow එක සිලෙක්ට් කරලා ඒගොල්ලෝ ගෙනල්ලා ගාපුවාම තිබ්බේ මෙන්න මේ පාට. ඉතින් ඒ පාට පොඩ්ඩක්වත් සෙට් උන්නේ අපිට. මොකද අපි ඔක්කොම භාවිතා කරේ ගෝල් පාට හින්දා. ඒ වෙලේ ඒගොල්ලන්ගේ වැරද්දක් තිබෙත් නෑ. ඒකේ ඒ පාට ටින් එක පිටින්ම අපිට පෙන්නුවා. ඒ පාට ගෙනල්ලා ගාපුවම තමයි මේ විදිහේ ඔරෙන්ජ් පාටක් එන්නේ. ඉතින් අපි ඒකට කරේ මේගොල්ලෝ පාට ආපහු වෙනස් කරන්නත් බැරි හින්දා අපිට මේව හයි කරගන්නත් කල් යන හින්දා ගෙනල්ලා හයි කරලා ඉවරුණායින් පස්සේ මම ගෝල්ඩ් පාට වෙනම ගෙනල්ලා මේගොල්ලන්ට කියලා ස්ප්‍රේ කරගත්තා. මොකද ඉතින් ඕගොල්ලන්ටත් මේ වගේ අපහසුතාවයක ඒක වරදින්න පුළුවන් පාටවල් අරව මේවා සයිස්. ඉතින් ඒත් කොහොම හරි ආපහු ගානක් දීලා හරි කමන්නේ අපිට ඕන විදියට වැඩේ ලස්සනට කරගත්තොත්. මොකද මේක සදාකාලිකව මෙතන තියෙනවා මිසක් අපි අවුරුද්දකට දෙකකට මාසයකට නෙමෙයි ගන්න, අවුරුදු 5කට 10කට. ඉතින් හිත අවුල්ලෙන් අපි කරපු විදියට ආවේ නැත්තම් සල්ලි වියදම් කරලා වැඩක් නැහැ. ඒ නිසා කොහොම හරි ඕගොල්ලන්ට ඕන දේ පුළුවන් ටිකෙන් ටික හරි හිමීට කාලේ අරගෙන හරි අවශ්‍ය දේ කරගන්න. ඉතින් මේ ග්‍රැනයිට් එක හයි කරන්න නම් පැන්ට්‍රි කබඩ් කරන අය වෙනම කට්ටියක් ගෙන්නලා දුන්නා. ඒගොල්ලෝ මාළ ප්‍රොෆෙෂනල්. මාර වෙලාවක් අරගෙන මහන්සි වෙලා ලොකු ගේමක් දීලා තමයි මේ ග්‍රැනයිට් එක ආයි සුපිරියටම සෙට් කරා. ගොඩක් මහන්සි වෙලා ග්‍රැනයිට් එකේ ෆිනිෂින් එක නම් මාරම හැපි. හොඳටම තිබ්බා. ග්‍රැනයිට් එක හයි කරන්න නම් ටිකක් ලොකු කාලයක් ගියා. මොකද සිංක් එක එහෙම කපන්න ඕන, ඒක මයින්න ඕන, සිංක් එක එන පැති හැම පැත්තෙන් බල ලොකු ටයිම් එකක් ගියා. මම හිතන්නේ මේක රැය ලිවෙනකම්ම කරා. ඒගොල්ලෝ පොඩ්ඩක්වත් හදිස්සි වෙලා බාගෙට වැඩේ කරේ නැහැ. සුපිරියටම මේ වැඩේ කරා.
තියන්නේ ඒගොල්ලෝ වැඩ ඉවර කරලා ක්ලීන් කරපු විදිය. ඉතින් මේ තියෙන්නේ අර මම කලින් කියපු වැඩේ ආපහු මාස්කින් ටේප් අල්ලලා පේපර්ස් අලෝලා ඒගොල්ලන්ටත් ගොඩක් මහන්සියෙන් වුණා. ආපහු අර වෙන පාටක් පේන්ට් කරපු විදිහ මේ තියෙන්නේ. හරි ඒ වැඩ ටික ඉවරුණා. ඊට පස්සේ අපිට ඕන වුණේ ලයිටිං වලට අවශ්‍ය දේවල් ටික කරගන්නයි මේ විදිහට. ඒ වගේම වෝල් ටයිල් එක ඒක හයි කරගන්න හැටි තමයි මේ තියෙන්නේ. ඒකටත් ඒගොල්ලන්ව ආපහු ගෙන්නන්න වුණා. ආපහු කපලා කරලා ඔක්කොම හරි ගස්සලා තමයි මේගොල්ලෝ ටයිල් එක ඇල්ලුවේ, වෝල් ටයිල් එක. ඉතින් ඔයගොල්ලන්ට කියන්න අමතක වුණා මේ පැන්ට්‍රි කබඩ් සෙට් එකට මේ මෙතනත් තව පොඩි කෑල්ලක් පිටිපස්සට ගිහින් තියෙනවා. අපේ අර පෝරණෝ තිබ්බ තැන මේ ඔක්කොටම මේ වැඩේට පැන්ට්‍රි කබඩ් වලට ගියා 5.50ක් මට මතක විදිහට 5 ගාණක් ගියා මේ පැන්ට්‍රි කබඩ් සෙට් එකට. මොකද මේ පැන්ට්‍රි කබඩ් තව අඩුවට කරගන්න තිබ්බා. නමුත් ඒ ක්වොලිටිය, ඒ බෝඩ් වල ක්වොලිටිය, වැඩේ ක්වොලිටිය, වැඩේට තියෙන උනන්දුව ඒ හැමදේම බලලා තමයි අපි මේගොල්ලන්ට වැඩේ බාර දුන්නේ. ඔන්න ඔහොම තමයි අපේ කිචන් එකේ වැඩ ෆිනිෂ් වුණේ. ඔයගොල්ලන්ටත් අයිඩියා එකක් එන්න ඇති. අපිත් තරුණ අය විදිහට හොයලා හැමදේම බලලා YouTube එකේ වීඩියෝස් බලලා තමයි ඉතින් තීරණ ගත්තේ. ඔයගොල්ලන්ටත් ඒ වගේ හොඳක් වෙන්න හින්දා තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ඔයගොල්ලොත් අයිඩියා එකක් ගන්න ඇති කියලා හිතනවා අපේ මේ කරපු කිචන් රෙනෝවේෂන් වීඩියෝ එකෙන්. ඉතින් මේ වීඩියෝ එකට කැමති වුණා නම් සබ්ස්ක්‍රයිබ් එකක් කරලා ලයික් කරලාම යන්න. එහෙනම් අපෝ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.